දීලා එන්න. Dahari dinuan pirila dinuan kelumi dinuan selila බඩගින්න ඉඳලා තියෙන දුන්න ගමන් කනවා බං. බඩගින්න තමයි ඉඳලා. සුරාවට කෑමක් කපු එහෙම නෑ කිව්වා. පවුනේද බං? අම්මේ කී දෙනෙක් ඉන්නවද කෑම දෙන්න? තාත්තේ. කෑම දෙන්න කී දෙනෙක් ඉන්නවද? 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක්. 4 දෙනෙක්. ගන්න මත. මේක දින්නේ. හරි මත. thank you. ගන්න පුතේ දුන්නොත් විතරයි ලැබෙන්නේ. ඒ දෙන දේ පුතාට හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපා. දෙන්න ලෝකෙට දෙන මානසිකත්වයෙන් ජීවත් වෙන්න. ලෝකයා ඔබව පාවිච්චි කරත්වා. ඔබ මිනිස් ලෝකයා උදෙසා දිය වෙන්න. අතන දෙන්නේ කියලා. අන්න ඒකයි පුතේ නියම දිරුම. ගොඩ ගහගෙන හොඳ ඉගෙනීම හොඳ අධ්‍යාපනයක්. ඒක අධ්‍යාපනයක් තියේ සතුට නැති වෙයි. ගන්ධක් ගන්න සල්ලි තියේ සතුට නැති වෙයි. මොකද ඒක ඔබ කොට ගන්න මානසිකත්වයෙන් ජීවත් වෙන ඔබේ මුළු ජීවිතේම පීඩාකාරී. මොකද ඔබ දෙන මානසිකත්වයෙන් ජීවත් වෙන්නේ අන්න නියම සතුට. මොකද්ද? ඔය මොකද්ද? ඔය මොකද්ද වෙලා තියෙන්නේ? මගේ පුතුව මේ කුවාලට බෙහෙත් ටික දාගන්න විදියක් නැහැ නේ. මේ අස්ති දැන් අරන් දාලා මේ පැත්තේ පුතේ රත්නපුරේ ඉඳලා නෑ නරකෙන්නේ නෑ. එහෙනම් තව එකක් දෙන්න. එතකොට රාට උයන්නවත් ඕනේ නෑ. මම මුලින්ම කියන්නේ පින් කරන එක ගොඩාක් අමාරුයි. පින් කරන එක අමාරුයි. පින් කරන්න අවස්ථාවක් ලැබෙන එකක්. කැමරා දෙන්න. පින් කරන එක ගොඩාක් අමාරුයි. පින් කරන්න හිත නැමෙන එක ගොඩාක් අමාරුයි. පින් කරන්න කියලා කියන එක අමාරුයි. මේ ලෝකේ හැදිලා තියෙන්නේ පින් කරන්න නෙවෙයි. මේ ලෝකේ හැදිලා තියෙන්නේ පාපිට බර වෙලා. මේ ලෝකේ හැදිලා තියෙන මිනිසුන්ගේ හිත හැදිලා තියෙන්නේ රාගයට බර වෙලා. මේ ලෝකේ මිනිසුන්ගේ හිත හැදිලා තියෙන්නේ ද්වේෂයට බර වෙලා. මේ ලෝකේ මිනිසුන්ගේ හිත හැදිලා තියෙන්නේ ලාමක දෙයට බර වෙලා. පින් කරන්න නෙවෙයි.